සුබදසක් ඇල්ලවල හැමෝම සාදරයෙන් පිළිගන්නවා SL සදිත් YouTube channel එකට. ඉතින් අල්ලේ මේ විදිහට කතා කරන්නේ මම වචන ටයිප් කළා රුපියල් 70000කට වැඩි මුදලක් මගේ බැංක් account එකටම ලබාගත්තු application එකක් සම්බන්ධව. ඉතින් ඔයාලටත් මේ application එකේ වැඩ කරලා මේ විදිහටම earn කරන්න පුළුවන්. ඉතින් earn කරන මුදල් මම මේ වෙනකොට රුපියල් 70000ක වගේ මුදලක් earn කරා. ඒක මගේ බැංක් account එකට විද්‍රෝ කරලා තියෙන. ඉතින් වීඩියෝත් එක දිගටම එකතුලා ඉන්න ස්කිප් නොකර අවසාන වෙනකම් බලන්න. ඊට පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් මම මේ ඇප්ලිකේෂන් එකෙන් ඇත්තටම රුපියල් 70000ක වගේ මුදලක් මගේ බැංක් account එකට ගත්තද නැද්ද කියන එක ගැන. ඉතින් ඇප්ලිකේෂන් එකේ රෙජිස්ටර් තැන ඉඳන් අදත් මේ වීඩියෝ එකෙදිත් ලයිව් විත්ඩ්‍රෝල් එකක් මගේ බැංක් account එකටම අරන් පෙන්නනවා. ඒක නිසා දිගටම එකතු වෙලා ඉන්න. ඊට පස්සේ වීඩියෝ එක බලලා අවසන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එකේ වැඩ කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. හරි. ඉතින් ඔයාලා අපේ YouTube channel එකට තාමත් අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ YouTube channel එක දිගටම එකතු වෙන්න. ඒ වගේම එහා පැත්තේ මතුවෙන notification bell icon එක all කරලා තියාගත්තොත් මම ඉදිරියේදී මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එක කරා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් එල්ල වැඩි කතා නොකර අපි යන් අද වීඩියෝ එකට. හරියල්ල මේක තමයි අද අපි කතා කරන ඇප්ලිකේෂන් එක. ඉතින් DigiWord තමයි ඇප්ලිකේෂන් එකේ නේම් එක. මේ ඇප්ලිකේෂන් එක ඔයාලට Play Store එකෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ හෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම් ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය ලින්ක් එක ඔයාලට පුළුවන් ඉන්ස්ටෝල් කරලා ඇප්ලිකේෂන් එක මුලින්ම ඕපන් කරගන්න. ඉතින් ඔයා මේ DigiWord ඇප්ලිකේෂන් එක ගැන දන්නව වෙන්නත් පුළුවන් නොදන්නව වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔයා වීඩියෝ අවසන් වෙනකම් බලන්න. මේ ඇප්ලිකේෂන් එකේ දැන් අපිට earn කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් හොඳ profit එක ගන්න පුළුවන්. මොකද මේවා free වැඩ කරලා අපිට income එකක් ලබා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක්. ඒක නිසා ඔයාලට කිසිම රෙපර කරන්නේ නැතුව කිසිම ඉන්වෙස්ට්මන්ට් එකකින් තොරව මේ ඇප්ලිකේෂන් එකේ වැඩ කරන්න පුළුවන්. මුලින්ම ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට පුළුවන් මෙයාලගේ term condition වලට ඇග්‍රී වෙන්න මෙන්න මේ කොටු දෙකට ටික එක දාලා login කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ mobile phone එකේ තියෙන Gmail account එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට එතනදී කැමති Gmail account එක select කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ account එකට automatically sign in වෙනවා. හරි. මුලින්ම sign in වෙද්දී ඔයාලට මෙන්න මේ විදිහට invitation code එකක් ඇතුළත් කරන්න තැනක් එනවා. මෙන්න මේ විදිහට ඔයා අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වෙද්දී මීට කලින් ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වුණ කෙනෙක්ගේ invitation code එක මෙතනට enter කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ invitation code එක කැමති නම් ඇතුළත් කරන්න. මම පහළ description එකේ සහ comment section එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයාලත් ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වෙලා ඔයාලගේ invitation code මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එතකොට අලුතෙන් රෙජිස්ටර් වෙන අය මගේ invitation code එකම ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. පහළ comment section එකේ තියෙන invitation code අරන් මෙතනට ඇතුළත් කරලා මෙන්න මෙතන proceed කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේකේ point 1000ක ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ point 1000 එකතු කරගන්න invitation code එකක් ඇතුළත් කරලා. හරි. ඒ විදිහට දැන් මගේ account එකට sign in වෙලා තියෙන්නේ. මම දැන් මේ application එකේ වැඩ කරන නිසා මට account එකක් තියෙනවා. මේ application එක අපිට point තමයි earn කරන්න තියෙන්නේ. point earn කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. ප්‍රධාන ක්‍රමය තමයි අපිට මේකේ type කරලා point earn කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී earn කරන point exchange කරලා ඩොලර් වලින් අපිට withdrawal එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මෙන්න විදිහට ඩොලර් සහ ටිකට් කියලා වෙනම බැලන්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ ටිකට් වලින් ඔයාලට කරන්න තියෙන්නේ මේක අපිට ගේම් ප්ලේ කරන්න පුළුවන්. මෙන්න මේ ගේම් ප්ලේ කරනවට ටිකට් අවශ්‍යයි. එතකොට එක ගේම් එකක් ප්ලේ කරනකොට එක ටිකට් එකක් අඩු වෙනවා. ඒ විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම ටිකට් බැලන්ස් එකේ තිබ්බොත් විතරයි මේකේ earn කරන්න පුළුවන් ඉන්නේ. දැන් මගේ ටිකට් 9ක් තියෙනවා. ඔයාගේ ටිකට් ඉවරනාට පස්සේ මෙන්න මේ ප්ලස් අයිකන් එකට ක්ලික් කරලා මෙන්න මෙතන free කියන එකෙන් ඔයාලට සෑම විනාඩි 60ටම ටිකට් 3ක් ක්ලේම් කරගන්න පුළුවන් free. ඊට අමතරව මෙතන watch video කියන එක ක්ලික් කරලා ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලලා ඔයාගේ ටිකට් බැලන්ස් එක ඕනම අවස්ථාවකදී වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ටිකට් තියෙනවා නම් මම දැන් මේකේ ටයිප් කරලා මුදල් earn කරන විදිය මුලින්ම කියලා දෙන්නම්. මෙන්න මෙතන captcha solving කියලා එකක් තියෙනවා. මෙන්න මේකේ start කියලා එකක් තියෙනවා. මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙතන ගේම් එකක් ප්ලේ කරන්න තියෙනවා. මෙතනදී දැන් මේ find opponent කියන එක ක්ලික් කරාට පස්සේ දැන් අපි වගේම මේ ඇප්ලිකේෂන් එකේ ඔන්ලයින් ගේම් එකක් ප්ලේ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් අපිට මෙතනදී ලබා දෙනවා. ඊට පස්සේ යත් එක අපිට තරඟෙට මෙතනදී ඉලක්කම් ටයිප් කරන්න තියෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් ටයිප් කරගෙන යනකොට එහා පැත්තෙන් වත් එක තරඟ කරන වාගේ අනිත් ප්‍රතිවාදියත් ඉලක්කම් ටයිප් කරගෙන යනවා. ඉතින් මෙයාලා කාලය දෙන්නේ විනාඩියයි. මේ විනාඩි කාලය ඇතුළත අපි දෙන්නගෙන් කවුද වැඩිපුරම
ස්පීඩ් එකේ වැඩිම ඉලක්කම් ප්‍රමාණයක් ටයිප් කරලා තියෙන කියලා මෙයාලා බලනවා. ඒ විදිහට වැඩිම ටයිප් කරලා තියෙන කෙනාට පොයින්ට් ප්‍රමාණයක් සහ අඩුම ටයිප් කරපු කෙනාට පොයින්ට් ප්‍රමාණයක් මේ ඇප්ලිකේෂන් එකෙන් ගෙවනවා. සාමාන්‍යයෙන් වින් කරන කෙනාට ලොකු පොයින්ට් ප්‍රමාණයක් සහ මෙතනදි පැරදුන කෙනාට අඩු පොයින්ට් ප්‍රමාණයක් ගෙවන්නේ. ඉතින් මම දැන් මේ ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. මම දැන් මෙතනදී මාගෙත් එක්ක තරඟ කරන්න ප්‍රතිවාදියෙක් මෙතනදී සිලෙක්ට් කරගත්තා. ඔන්න දැන් මට එක්කෙනෙක් ඇප්ලිකේෂන් එක විසින්ම ලබා දුන්නා. හරි. මේවා තමයි ඉලක්කම්. ඔයාලට වෙනදී උඩින් ඉලක්කම් ලබා දෙනවා. පහලින් ඔයාට හරියට ඉලක්කම් ටික ටයිප් කරලා go කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා මේකේ කීබෝඩ් එක වගේ කනෙක්ට් කරලා ටයිප් කරනවා නම් ඉක්මනට ටයිප් කරන්න පුළුවන්. ඔයා මෙතනදී අනිවාර්යෙන් බලන්න ඕනේ ඔයාගේ ප්‍රතිවාදය. දැන් ඔයා මේ විදිහට ටයිප් කරද්දී අනිත් පැත්තෙන් ඔයාත් එක්ක තරඟ කරන කෙනා ටයිප් කරනවා. විනාඩියක කාලය දෙන්නටම ලබා දෙන්නේ. මේ විනාඩියක කාලය ඇතුළතල ඉක්මනට වගේ ප්‍රතිවාදයට කලින් ඉක්මනට ටයිප් කරන්න ඕනේ වැඩි වචන ප්‍රමාණයක් හරියට මෙතනදී උඩ දීලා තියෙන විදිහටම පහලින් ටයිප් කරලා මෙතන go කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. කොහොම හරි ඔයා මෙතනදී ස්පීඩ් ටයිප් කරන්න ඕනේ. වගේ ස්පීඩ් එක මත තමයි ඔයා මේකේ වින් කරන්නේ. හරි. ඒ විදිහට දැන් මම මෙතන වීඩියෝ එක රෙකෝඩ් කරන ගමන් නිසා ස්ලෝ එකේ තමයි ටයිප් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා මේකේ හොඳට හරියට කරනවා නම් ඔයාට ස්පීඩ් ටයිප් කරලා මේකේ වින් කරන්න පුළුවන්. හරි. ඔන්න දැන් මේකේ ගේම් එක අවසానයි. විනාඩියක කාලය අවසන් වුණා. දැන් මෙතනදී මම පැරදිලා දිනවා. මම මෙතනදී වචන 15යි ටයිප් කරලා දින්න. මගෙත් එක තරඟ කරපු අනිත් කෙනා වචන 31ක් ටයිප් කළා. ඉතින් මං 32ක් ටයිප් කරා නම් මම මෙතනදී වින් කරනවා. දැන් මට පොයින්ට් 5ක ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ. මගෙත් එක තරඟ කරපු අනිත් කෙනා තමයි වින් කරේ. එයාට පොයින්ට් 20ක් ලැබෙනවා වින් කරොත්. ඉතින් ඔයත් ඒ විදිහට තමයි මෙතනදී වින් කරොත් පොයින්ට් 20යි, පැරදුනොත් පොයින්ට් 5ක් ලැබෙනවා. ඔයාලට පුළුවන් මෙතන හෝම් කියන එක ක්ලික් කරලා මේක ඔයාගේ බැලන්ස් එකට එකතු කරගන්න. හරි. ඒ විදිහට ඔයාට දවසට මේකේ කිසිම ලිමිට් එකක් නැහැ. ඔයාට ඔයාගේ ටිකට් තියෙන ඕනෑම ප්‍රමාණයකට අදාළව මේකෙදී ඔයාට ජොයින් වෙන්න පුළුවන් මෙතනදී තරගෙට. ඉතින් ටිකට් එකක් කැපෙනවා සෑම ගේම් එකකටම. එතකොට ඔයාට පුළුවන් මෙතන ටිකට් අඩු වුණොත් මම කලින් කිව්ව විදිහටම ටිකට් බැලන්ස් එක වැඩි කළා ඔයාට ඕන තරම් මේකේ කැප්චා ටයිප් කළා. එහෙම නැත්නම් වචන ඉලක්කම් ටයිප් කළා මේකේ පොයින්ට් ප්‍රමාණයක් earn කරන්න. ඉතින් ඔයා මේකේ ස්පීඩ් ටයිප් කරනවා නම් ඔයාට හොඳ ගාණක් මේ ඇප්ලිකේෂන් එක හරහා earn කරන්න පුළුවන්. ඉතින් මගේ පොයින්ට් බැලන්ස් එක ඔයාට පෙන්වද්දී පොයින්ට් 1,71,272ක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් මම ඒ විදිහට මේ ඇප්ලිකේෂන් එකෙන් earn කරපු මුදල තමයි ඔයාට ඒ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ මේ විදිහට කැප්චා එහෙම නැත්නම් ඉලක්කම් ටයිප් කරලා විතරක් නෙවෙයි earn කරන්න තියෙන්නේ. අපිට earn කරන්න ඔප්ෂන් ගොඩක් ලබා දීලා තියෙනවා මීට වැඩි. ඉතින් ඒ වගේනුත් earn කරන විදිය කියලා දෙන්නම්. මම ඒ හරහාත් earn කරනවා මේ ඇප්ලිකේෂන් එකේ. ඒක නිසා තමයි මගේ විශාල පොයින්ට් ප්‍රමාණයක් ඔයාට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන ඩො 17ක පොයින්ට් තියෙනවා ඔයාට. පේනවා. ඉතින් මම එක්ස්චේන්ජ් කරනකොට කියන්නම් පොයින්ට් එකක් කීයද, ඩෝ එකකට පොයින්ට් කීයක් අවශ්‍යද, ඒ විස්තර මේකේ අපි අවසානයේදී කතා කරමු විද්‍රෝ කරද්දී. හරි. ඊට අමතරව මෙන්න මෙතන දෙවෙනියට දෙනවා ප්ලේ ටයිම් කියලා. ඔයාලට මෙන්න මේකේ මිනි ගේම් ප්ලේ කරන්න තියෙන්නේ. ඔයාලට වෙනවා මෙන්න විදිහට විනාඩියට පොයින්ට් 75ක් ගෙවන ගේම් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට ප්ලේ කරන ටයිම් එක අනුව තමයි මෙතනදී ඔයාලට පොයින්ට් එකතු වෙන්නේ. ඉතින් ඔයා try කරලා බලන්න මෙන්න මේ ගේම් ප්ලේ කරලා මේ හරහත් ඔයාලට පොයින්ට් earn කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඕකේ ස්පීන් කියලා තියෙනවා. මේකෙදී ඔයාලට කරන්න තියෙන ස්පීන් වීල් ඩ්‍රෝ කරලා. ඉතින් ඒ විදිහට මෙතනදිත් ඔයාලට පොයින්ට් earn කරන්න පුළුවන්. ලකි ස්පීන් වීල් මෙතනදී අපිට ස්පීන් කරගන්න පුළුවන්. ඒ හරහත් අපිට පොයින්ට් earn කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේකෙත් මගේ බැලන්ස් එකක් තියෙනවා. මෙතනදී ලොකු පොයින්ට් ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ ඒ ටික එක්ස්චේන්ජ් කළා වාට ඩිජිට් මේන් බැලන්ස් එකට එකතු කරගන්න පුළුවන්. මේවා try කරලා බලන්න. ඊට අමතරව මෙයාලගේ ඔෆර් වල තියෙනවා අපිට කම්පීට් කරන්න. හරි. මේ ටැප් ටයිම් කියලා එකක් තියෙනවා ඊළඟට. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔෆර් බලා ගන්න පුළුවන්. පහළ ගොඩක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන ඔෆර් කිහිපයක් තියෙනවා. හරිද? මේ වගේ කරන් තියෙන ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න වගේ පුංචි ඔෆර්. ඔයාලට පේනවා මේ WhatsApp ඇප්ලිකේෂන් එකේ ඔෆර් එකක් තියෙනවා. මේක අපිට ඉන්ස්ටෝල් කරලා ඩේලි ලොග් වෙන්න, ඕපන් කරන්න ඔන්න වගේ පුංචි ටාස්ක් තියෙන. ඉතින් ඔයා WhatsApp නිතරම යූස් කරනවාදී ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එකෙන් ගිහිල්ලා නැවතත් ඕනනම් WhatsApp එක ඉන්ස්ටෝල් කරලා මේ ඔයා කොහොමද යූස් කරනවනේ. ඉතින් ඔයාලට පොයින්ට් 1133ක් මේකේ ටෝටල් ලබා ගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් දවස් උපරිම සතියක් වගේ කාලයක් ගියාට පස්සේ මෙන්න මේ පොයින්ට් ප්‍රමාණය ඔයාගේ බැලන්ස් එකට එකතු කර ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේක කරන්න පුළුවන් ඔෆර් ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් අය මෙන්න මේ
ඔෆර් වර්ල් කරන්නේ නෑ. නමුත් මේ ඔෆර් වර්ල් වලින් ඇත්තනම ලොකු මුදලක් earn කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ඇඩ් ජෙම් කියන එකෙත් තියෙන ඔෆර් වර්ල්. ඒකෙත් කලින් විදිහටම තමයි මම පෙන්නන්නම්. හරි ඔයාලට පේනවා ඉතින් මේකෙත් අපිට එක එක ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න වගේ පුංචි දේවල් කරන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ ඇප්ලිකේෂන් එකක් උඩ ක්ලික් කරාට පස්සේ එහෙම නැත්නම් මේ එක ටාස්ක් එකක් උඩ ක්ලික් කරාට පස්සේ මේකෙදි අපිට කරන්න ඕනේ පියවර සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අපිට සමහර ඒවා තියෙන ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා මේ ගෙවනවා කියලා තියෙන පොයින්ට් ප්‍රමාණය අපිට අපේ බැලන්ස් එකට එකතු වෙනවා. ඒ විදිහට පොයින්ට් 3120 240 මේ 67200ක් ගෙවන ඔෆර් එකකුත් තියෙනවා. ඉතින් මේ වගේ අරහා ඔයාට ලොකු පොයින්ට් ප්‍රමාණයක් earn කරන්න පුළුවන්. ඉතින් වැඩේ කියන්නේ මේවා ගොඩක් දෙනෙක් කරන්නේ නැහැ ඔෆර් වල අමාරුයි කියලා අත්හරිනවා. නමුත් මේ වගේ තමයි යාළුවනේ මේ විදිහ ඇප්ලිකේෂන් වල ලොකු earning එකක් ගන්න පුළුවන් වෙන්නේ. නිතරම ගිහලා චෙක් කරලා බලන්න. මේ වගේ අපිට ඉක්මනින්ම පහසුවෙන්ම කරන්න පුළුවන් ඔෆර් වර්ල් තියෙනවා. ඉතින් මෙතන ඔෆර් වර්ල් කම්පැනි කිහිපයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකකින් වගේම අපිට එකම දේ කරන්න තියෙන්නේ සර්වර් කම්පීට් කරන්න, ඔෆර් කම්පීට් කරන්න වගේ දේවල්. දැන් මෙතනත් ඔයාලට වෙනවදී ටාස්ක් 3ක් තියෙනවා. මෙන්න මේ ටාස්ක් 3නුත් අපිට පොයින්ට් earn කරන්න පුළුවන්. ඔයාලට මෙයාලා කියලා තියෙන දේවල් බලන්න පුළුවන් මේ හැම ටාස්ක් එකකින් ඇතුළට ගිහිල්ලා. හරි ඔය ටික තමයි මේ ඇප්ලිකේෂන් එකේ අපිට earn කරන්න පුළුවන් ක්‍රම ටික. ඔයාලට මෙතන ඉලක්කම් ටයිප් කරලා එහෙම නැත්නම් ඔෆර් කම්පීට් කරලා මේකේ ලේසියෙන්ම පොයින්ට් earn කරගන්න පුළුවන්. හරි දැන් අපි කතා කරමු මේ ඇප්ලිකේෂන් එකේ හොයන මුදල් අපි බැංක් account එකට withdraw කරන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙතන redeem කියලා එකක් තියෙනවා. මේක ක්ලික් කරගන්න. මේක යල්ලේ minimum withdraw amount එක තියෙන්නේ USD $2 අපිට withdraw ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 700ක වගේ මුදලක්. ඒකට පොයින්ට් 20000ක් තියෙන්න ඕනේ. ඊට අමතරව පොයින්ට් 50000ට ඩොලර් 5ක් ගන්න පුළුවන්. ඒ විදිහට උපරිම ඩොලර් 25ක් ගන්න පුළුවන්. ඔයාගේ බැලන්ස් එකේ පොයින්ට් 2,50,000ක් තියෙනවා නම්. ඉතින් ඔයාලට මම මුලින්ම පෙන්නන්නම්. මට දැන් මේක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. මගේ පොයින්ට් 1,70,000කට වැඩි ප්‍රමාණයක් තිබ්බා. මම මෙතන view redemption කියන එකට යනවා. ඊට පස්සේ මම මේ ඇප්ලිකේෂන් එකෙන් ගත්ත withdrawal පෙන්නන්නම්. මම අවසානට මේ ඇප්ලිකේෂන් එකෙන් ඩොලර් 10ක් ගත්ත දෙසැම්බර් 3. ඒක මගේ PayPal account එකට ලැබුණා. PayPal account එකට තමයි මේක withdraw ගන්න තියෙන්නේ. PayPal account එකක් ඔයාලට නැත්නම් මම PayPal account එකක් create කරගන්න විදිය ගැන සම්පූර්ණ full video එකක් කරලා තියෙනවා. ඒ video එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට PayPal account එකක් නැත්නම් ඒ video එක බලලා සාර්ථකව ලංකාවට ගැලපෙන විදියට PayPal account එකක් ලබාගෙන ඔයාගේ bank account එකටම මුදල් ලබා ගන්න ආකාරය සම්බන්ධ video එකක් කරලා තියෙනවා. හරි. එතකොට මම මේ ඇප්ලිකේෂන් එකෙන් ගත්ත withdrawal ඔයා බලන්න ඩොලර් 10 වරන් තියෙනවා. මේ විදියට ඩොලර් 25 withdrawal අරන් තියෙනවා. ඩොලර් 5 withdraw 2 withdraw 15ට ගොඩක් තියෙනවා. පේජ් 2-3ක් තියෙනවා. ඉතින් මම මේ ඇප්ලිකේෂන් එකෙන් total ඩොලර් 200කට වැඩි මුදලක් withdraw කරලා තිනවා මගේ PayPal account එකට. ඔයා මෙතනදී ඕන type කරලා ගණන් හදාගන්න. මෙතන USD 189ක් වගේ අරන් තියෙනවා. ඊට අමතරව මගේ balance එකේ මේ වෙලාවේ ඩොලර් 17ක වගේ ප්‍රමාණයක් තියෙනවා. total ඩොලර් 200කට වැඩි ප්‍රමාණයක් මම withdraw කරලා තිනවා. ඒ කියන්නේ ලංකා මුදලින් රුපියල් 70000ක වගේ මුදලක් මගේ account එකටම මම withdraw කරලා තිනවා මේ application එක හරහා. ඉතින් මම payment proof පෙන්නන්නම්. මේ හැම එකක්ම මගේ PayPal account එකට ලැබිලා තියෙනවා. මෙන්න මේ හරිය වැටලා තියෙන්නේ මගේ PayPal account එකට ලැබුණා කියන එක. හරි. මම දැන් මේකෙන් ඩොලර් 10ක් withdraw කරන මුලින්ම මේ මගේ PayPal email address එක ඒක automatically ඇතුළත් වෙලා තියෙන මම නිතරම මේක withdraw ගන්න නිසා මම දැන් මෙතන redeem කරගන්නවා. මෙතන yes කියන බටන් එක click කරගන්නවා. ඔන්න මම ඩොලර් 10ක් මේකේ withdraw කරා. නැවතත් මගේ point 1,70,000ක් තිබෙන නිසා මම නැවතත් මෙතන මගේ point තියෙනවා. ඩොලර් 5 withdrawal එකකුත් මම මේ විදිහට දානවා. ඒකත් okay කරගන්නවා. හරි. ඊට පස්සේ දැන් මගේ තවත් මෙතන point ඉතුරුයි. ඔයාලට වෙනදී point 21270ක් තියෙනවා. මම නැවතත් මේකේ withdrawal එකක් දානවා ඩොලර් 2ක withdrawal එකක්. හරි මේකත් ඕකේ කරගත්තා. හරි ඔන්න දැන් මම මේ මොහොතේ live වලට මේ ඇප්ලිකේෂන් එකෙන් ඩොලර් 17ක වගේ ප්‍රමාණයක් withdraw කරලා පෙන්නුවා. ඉතින් සාමාන්‍යයෙන් මේකේ withdrawal එකක් දාලා දවස් 3ක් විතර යනවා PayPal account එකට ලැබෙන්න. ඔයාලට වෙනවා ඉතින් මෙන්න මෙතන දැන් දාපු withdrawal 3 ඩොලර් 10යි 5යි 2යි pending තියෙන්නේ. සාමාන්‍යයෙන් දවස් 2-3ක් විතර යද්දී අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද මං කලින් දාපු withdrawal එකක්වත් ලැබෙන්නේ නැතුව තිබිලා නැහැ. ලැබුණා දවස් 3කින් වගේ ලැබුණා. හරි එතකොට මම මේකෙන් ගත්ත මෙන්න මේ දෙසැම්බර් 3 ගත්ත withdrawal එක PayPal account එකේ තියෙනවා. මම ඒක bank account එකට මේ මොහොතේ ලබාගෙන පෙන්නන්නම් ඔයාලට liveම.
හරි මගේ PayPal ඊමේල් එකට ඇවිල්ලා මම මෙතන සර්ච් කරගත්තා ඩිජිවර්ඩ් කියලා. ඊට පස්සේ මෙන්න මේ ඩිජිවර්ඩ් එකෙන් මම ගත්ත විත්ඩ්‍රෝල් තමයි ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ දෙසැම්බර් 5 විත්ඩ්‍රෝ ලැබිලා තියෙන්නේ. අර ඇප්ලිකේෂන් එකේ දෙසැම්බර් 3 විත්ඩ්‍රෝල් එකක් දාලා තිබ්බේ. අන්න ඒක. $10ක ප්‍රමාණය. ඔයාලට පේනවාද මෙන්න මේ විදියට විත්ඩ්‍රෝ ගත්ත ඒවා හැම එකක්ම ලැබිලා තියෙනවා. දැන් අද දාපු විත්ඩ්‍රෝල් තුනත් අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් දවස් 3ක් වගේ ගියාට පස්සේ PayPal account එකට ලැබෙනවා. PayPal account එකට ආවට පස්සේ විනාඩි 2ක්වත් යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාගේ bank account එකට ඒක ලබා ගන්න පුළුවන්. මම දැන් ලබාගෙන පෙන්නන්නම්. හරි මම දැන් මගේ PayPal account එකට log වෙලා ඉන්නවා. ඔයාලට මගේ wallet එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පුංචි fee එකක් අය කරගන්නවා. ඔයාලට පෙන්නන්නම් මේකෙත් PayPal account එකේ log වෙලා මෙන්න මේ විදියට ඔයාලට DigiWorld කියලා මෙතන note එකේ බලා ගන්න පුළුවන් name එක. මේ තියෙන දෙසැම්බර් 3 විත්ඩ්‍රෝ එක දාපු එක $10 විත්ඩ්‍රෝ කරා. සාමාන්‍යයෙන් පුංචි fee එකක් අය කරගෙන $9.31ක් ලැබිලා තියෙනවා. ඉතින් මම දැන් මේක මගේ bank account එකට ලබා ගන්න යන්නේ මගේ debit card එක add කරලා තියෙන මගේ අනිත් PayPal account එකට. මම දැන් මේ PayPal account එකේ තියෙන සල්ලි ටික මගේ අනිත් PayPal account එකට send කරගන්නවා. මේ තවත් cash game application එකෙන් ආපු $2.57කුත් තියෙනවා. ඒකත් එක්ක මම bank account එකට මේ මුදල් ටික ලබා ගන්නවා. හරි ඔන්න මම අනිත් PayPal account එකට සල්ලි ටික ඔක්කොම දාගත්තා. USD 11.788ක් තියෙනවා total. ඔයාලට මුලින්ම PayPal account එකෙන් withdraw කරනවා නම් ඔයාගේ debit card එක add කරන්න PayPal එකට. ඊට පස්සේ මෙන්න උඩට transfer fund කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ balance එක තියෙන්නේ මොන currency එකෙන්ද කියන එක select කරන්න. මගේ දැන් USD වලින් තියෙන්නේ. මම ඒක select කරලා next කියන button එක click කරා. ඊට පස්සේ අපි add කරපු debit card එක බලා ගන්න පුළුවන් PayPal account එකට. මම දැන් මේකට ටික් එක දාලා next button එක click කරනවා. ඊට පස්සේ amount එක ඇතුළත් කරනවා. මම දැන් මෙතන මගේ total amount එක ඇතුළත් කරනවා. ඊට පස්සේ next කියන button එක click කරගන්නවා. හරි ඊට පස්සේ මෙතනදී අපිට exchange rate එක බලා ගන්න පුළුවන්. දැන් මගේ balance එකේ USD 11.788ක් තියෙන්නේ. එතකොට rate යන්නේ එක USD එකක වටිනාකම රුපියල් මෙතනදී සඳහන් කරලා තියෙන විදිහට 349න් යන රේට් ෆී එක යන රුපියල් 50ක් ටෝටල් මගේ බැංක් account එකට රුපියල් 4,98.54ක් ලැබෙනවා. මම දැන් මේක ට්‍රාන්ස්ෆර් කරගන්නවා මගේ බැංක් account එකට. දැන් මම මේක ක්ලික් කරානේ. මේක ක්ලික් කරපු ගමන්ම මගේ බැංක් account එකට මේ මුදල් ලැබෙනවා. ඉන්ස්ටන්ට් ලැබෙනවා. දැන් ලැබිලා තියෙන මේ මොහොත වෙනකොට ලැබිලා තියෙන මට ඔයාලට පෙන්නන්න විදියක් නැහැ. මට මැසේජ් එන්නේ නැහැ මගේ බැංක් account එකෙන් මුදල් ලැබුණ transaction වලට. හරි ඔයාලට පේනවාද මෙතන මේ Visa debit transfer complete කියලා වැටලා තියෙන්නේ. දැන් මුදල් ලැබිලා තියෙන්නේ. ඔයාලට payment එකේ details මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මට ගිහලා bank account එකෙන් සල්ලි ගන්න විතරයි තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ application එකේ වැඩ කරලා රුපියල් 70000ක වගේ මුදලක් මං මගේ bank account එකට ලබා ගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ application එකේ අනිවාර්යයෙන්ම වැඩ කරලා මේ විදිහට මුදල් ලබා ගන්න. ඉතින් ඇත්තටම මේ application එකේ ඔයා නිකන් register වෙලා නිකන් application එක phone එකේ තිබ්බා කියලා මුදල් ගලාගෙන එන්නේ නැහැ. ඔයාලට වැඩ කරන්න තරමට තමයි මේකේ point එකතු වෙන්නේ. දැන් ඔයාලට මෙතන invite එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් යාළුවන්ව refer කරන්න. එක යාළුවෙක්ගෙන් ඔයාලට point 500 ගාණක් ලැබෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට මහන්සි වෙන්න වෙනවා ටිකක් මේකේ වැඩ කරන්න. සාමාන්‍යයෙන් type කරනවා නම් ඒත් එහෙමයි. offer වල complete කරනවා නම් ඒත් මහන්සි වෙලා තමයි මේකේ earn කරන්න තියෙන්නේ. ඉතින් එහෙම මහන්සි වෙලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් විතරක් මේක බලන්න. නිකන් තේරුමක් නැතුව ඔයාලා වැඩ කරන්නේ නැත්නම් මේක install කරන්න එපා. හරි ඉතින් ඇප්ලිකේෂන් එක සම්බන්ධ වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. ඔයාලට මීට අමතරව මේ ඇප්ලිකේෂන් එක සම්බන්ධ මොකක් හරි ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් පේමන්ට් ගෙවන්න නැහැ කියලා නම් කමෙන්ට් කරන්න එපා. මොකද මම මේකේ live withdrawal එකකුත් දාලා පෙන්නුවා. සමහර අය ඉතින් වීඩියෝ විනාඩි 2-3ක් විතර බලලා කියනවා පේමන්ට් ගෙවන්නේ නැහැ. එහෙම කමෙන්ට් දානවා. ඉතින් ඇප්ලිකේෂන් එකේ live withdrawal එක්කම දාලා තියෙන්නේ. ඉතින් කැමති අය ඉන්නෝ නම් තීරණය කරන්න වැඩ කරනවද නැද්ද කියන එක ගැන. හරි එහෙනම් තවත් මේ වීඩියෝ හැමනකම් මම ගෙලෙන්නම් ඔයාලට සුබ දවසක් යාළුවනි.